හරි. අද පුතේ අපි කතා කරන්න දන්නේ ටයිටේනියම් ඩයොක්සයිඩ් සංශුද්ධ ටයිටේනියම් ඩයොක්සයිඩ් ලබා ගන්න විදිහ අපවිත්‍ර වූ ටයිටේනියම් ඩයොක්සයිඩ් වලින් සංශුද්ධ ටයිටේනියම් ඩයොක්සයිඩ් ලබා ගැනීමේ ක්‍රියාවලිය ගැන කතා කරන්න යන්නේ. නැත්නම් සරලවම කියනවා නම් අපිරිසුදු රූටයිල් වලින් පිරිසුදු රූටයිල් ලබා ගැනීමේ කර්මාන්තය. හරිම සරල කර්මාන්තයක්. මේ පිටුවසින් මම ඔයාලට දාලා තියෙනවා විස්තරේ. ටක් ගාලා අපි මේක ඉවරයක් කරමු. හරි. ඔයාලට පේනවා අමුද්‍රව්‍ය විදිහට ගන්න වෙනවා අපිට ටයිටේනියම් ප්‍රභවයක්. ඉල්මනයිට්. මෙයාට කියනවා ඉල්මනයිට් කියලා. ඉල්මනයිට්. මේ සීන්නේ අපිරිසුදු රූටයිල්. ඒතර අපිට ඉල්මනයිට් අරගෙන සල්ෆේට් ක්‍රියාවලිය හරහා අපිට පුළුවන් මේ FeO ඉවත් කරගන්න. එතකොට අපිට ලැබෙනවා TiO2. නැත්නම් අපිට කෙලින්ම TiO2 ලබා ගන්නත් පුළුවන්. ඒකත් පිරිසුදු නැහැ. අපද්‍රව්‍ය තියෙනවා. මේ ආකාර දෙකෙන් ඕනම ක්‍රමයකට ලබා ගන්න අපිරිසුදු TiO2 අපි ප්‍රභවයේ විදිහට භාවිතා කරනවා. ඊට පස්සේ අපි ක්ලෝරින් වායුව අපට අවශ්‍යයි, වාතයෙන් ඔක්සිජන් අවශ්‍යයි, කෝක් අවශ්‍යයි. එතකොට මේ FeTiO2 ලබා ගන්නා හෝ කෙලින්ම ලබා ගන්නා 70ක් වගේ සංසුද්ධ වන TiO2 වලින් TiO2 සංශුද්ධ TiO2 ලබා ගැනීම ක්‍රියාවලියට අපි කියනවා මොකද්ද විශේෂ නමක් මේකට කියනවා ක්ලෝරයිඩ් ක්‍රියාවලිය කියලා. ක්ලෝරයිඩ් ක්‍රියාවලිය. ක්ලෝරයිඩ් ක්‍රියාවලිය කියලා කියනවා. ඉතින් මේ ක්ලෝරයිඩ් ක්‍රියාවලිය ප්‍රධාන පියවර දෙකයි. ප්‍රධාන පියවර දෙකයි. එක ක්ලෝරිනීකරණය. ක්ලෝරිනීකරණය. මෙතනදී කරන්නේ මුලින්ම තෙතමනය ඉවත් කරන්න අපි 200 300 රත් කරනවා. මොනවාද කෝක් වල සහ මේ TiO2 වල තියෙන්න පුළුවන් තෙතමනය. වතුර තියෙනවනේ. ඒ වතුර ටික අයින් කරන්න අපි මොකද කරන්නේ? රත් කරනවා 200 300. රත් කරාට පස්සේ මේ අපිරිසුදු TiO2 අපි කෝක් සමග රත් කරනවා. රත් කරනවා 950 වගේ උෂ්ණත්වයක්, ඉහළ උෂ්ණත්වයක්. 950 වගේ ඉහළ උෂ්ණත්වයකට අපි මේක රත් කරද්දී මේකේ මේ කෝක් මේ ඔක්සිජන්ව ඉවත් කරලා ටයිටේනියම් නිස්සාරණය වෙනවා. නමුත් මේ ටයිටේනියම් සංශුද්ධ ටයිටේනියම් නෙමෙයි. මෙතන තියෙන්න පුළුවන් තව යකඩ වෙන ලෝහ වර්ග. ඒතර ඒ වගේ ඔක්සිජන් ඉවත් වෙලා ඒවත් මෙතන තියෙනවා මික්ස්යක් විදිහට. ඒ නිසා මේ ටයිටේනියම් අපි කියනවා අපිරිසුදු ටයිටේනියම්. පිරිසුදු ටයිටේනියම් නෙමෙයි. ඒ නිසා එතකොට ටයිටේනියම් ලැබුණාට ඒකේ අපද්‍රව්‍ය තියෙන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මේ ටයිටේනියම් මතින් ක්ලෝරින් වායුව යවනවා. මේ ඉහළ උෂ්ණත්වයේ අර්ථයේ ක්ලෝරින් වායුව යවනවා. එතකොට මේ TiCl4 ගෑස් කියන සංයෝගය හැදෙනවා. TiCl4 ගෑස්. එතකොට මේක තාපාංක 134ක් වගේ වෙන්නේ මේ TiCl4 වල මේ ඉහළ උෂ්ණත්වය නිසා මේක වායුවක් විදිහට ඉතිරි වෙනවා. ඊට පස්සේ මේක අපි ද්‍රව කරගන්නවා ඝනීභවනය කරනවා. එතකොට මේ ද්‍රව කරද්දී මේකේ තියෙන අපද්‍රව්‍ය විදිහට කාබන් මොනොක්සයිඩ්, HCl සහ වෙනත් අපද්‍රව්‍ය වර්ග තියෙනවා. ඒතකොට ඒවා ගෑස් විදිහට තියෙන්නේ. ඒව අපි ගෑස් විදිහට අයින් කරලා මේක ද්‍රව කරලා පිරිසිදු TiCl4 ලික්විඩ් එක ගන්නවා. ඒ ලික්විඩ් එක තමයි අපි ඊට පස්සේ මේ ඔක්සිකරණ ක්‍රියාවලට පාවිච්චි කරන්නේ. දැන් මෙතන මේ දාලා තියෙන්නේ ප්‍රධාන මෙන්න මේ සමස්ත ප්‍රතික්‍රියාව කොටස් දෙකක් විදිහට පෙන්නලායි තියෙන්නේ. මෙහෙම ලිව්වත් ලකුණු හම්බ වෙනවා. නැත්නම් මේ සම්පූර්ණ ප්‍රතික්‍රියාව ලිව්වත් ප්‍රශ්නයක් නෑ. මේ අපි දාලා තියෙන එළිම TiO2 අපිරිසුදු TiO2 කෝක් Cl2 950 දී කෙලිම උත්තරේ TiCl4 ගෑස් අනිත් පැත්තෙන් කාබන් ඩයොක්සයිඩ්. මේ දැන් පළවෙනි ප්‍රතික්‍රියාව. එතන ක්ලෝරිනීකරණය කියන්නේ මේ ප්‍රතික්‍රියාව තමයි. දැන් කොටස් දෙකකට කරලා උගන්නන්නත් පුළුවන් ප්‍රශ්නයක් නෑ. අන්තිම එක ඔක්සිකරණය. මේ TiCl4 ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා සෙල්සියස් 1000 වගේ ඉතාමත් මිහිළු උෂ්ණත්වවල. ඒතර මොකද වෙන්නේ? මේ ටයිටේනියම් නැවත ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා මොකද වෙන්නේ? පිරිසිදු TiO2 ලබා ගන්න පුළුවන්. ක්ලෝරින් වායුව පිට වෙනවා කියන්නේ පුනර්ජනනය වෙනවා කියන්නේ මෙයාව නැවත භාවිතා කරන්න පුළුවන් අපේ නිෂ්පාදන ක්‍රියාවලියට. නැවත භාවිතා කරන්න පුළුවන් නිෂ්පාදන ක්‍රියාවලියට. පේනවා නැවත භාවිතා කරන්න පුළුවන්. ඔන්න ඕක තමයි ටයිටේනියම් ඩයොක්සයිඩ් සංශුද්ධ ටයිටේනියම් ඩයොක්සයිඩ් ලබා ගැනීමේ ක්‍රියාවලිය. ඉතින් මේ ලබා ගන්නා මේ TiO2 වල ප්‍රයෝජන අපි කතා කරනවා විශේෂයෙන් මේ සුදු පාට ලබා ගන්න ගොඩක් භාවිතා වෙනවා. සුදු පාට තීන්ත වර්ග හදන්න, කඩදාසි වර්ග හදන්න. ඒ වගේම මෙයා TiO2 සුදු පාටයි, ඒ වගේම රසායනික වශයෙන් අක්‍රියයි. ඒ නිසා මෙයා බෙහෙත් වර්ග හදන්න, දන්තාලේප නිෂ්පාදනයේදී වර්ණය ලබා ගන්න භාවිතා කරනවා. ඒ වගේම අපි කියනවා සන් ක්‍රීම් කියන්නේ සූර්ය රශ්මි නිසා අපේ හැමට ඇති වෙන හානි වලක් ගන්න අපි විවිධ ක්‍රීම් වර්ග නිෂ්පාදනය කළා. තන්නේ ක්‍රීම් වර්ග හදන්න, ඒ වගේම සෝලා පැනල් හදන්න මේවා භාවිතා කරනවා අමුද්‍රව්‍යයක් විදිහට මේ TiO2 කියන එක. එන්න මේ සන් ඝටකය. ඉතින් මේක තමයි කතා කරන්න තියෙන මේ සම්බන්ධව වැදගත් කර්මාන්තයක්. එතන මම කෝක් භාවිතා වෙන අනිත් කර්මාන්තයක් මීට කලින් කතා කරලා කෝක් මීට කලින් අපි භාවිතා වුණා යකඩ නිස්සාරණයේදී. මෙතනදී භාවිතා වෙනවා කෝක්. කෝක් භාවිතන කර්මාන්ත දෙකක් තියෙනවා. එකක් තමයි මේක. අමතරව යකඩ කර්මාන්තය. ඉතින් මෙතන හැදෙන Cl2 වලට පේනවා මොකද වෙන්නේ? Cl2 පුනර්ජනනය වෙනවා. මේ Cl2 අපිට ලබා ගන්න පුළුවන් තව මොකක්ද කර්මාන්තයක් ගත්තොත් එහෙම අපේ තියෙනවා
සෝඩියම් හයිඩ්‍රෝක්සයිඩ් නිෂ්පාදනයේදී Cl2 පිට වෙනවා. නේ? මැග්නීසියම් නිස්සාරණ ක්‍රියාවලියේදී Cl2 පිට වෙනවා. එතකොට එතන පිට වෙන ක්ලෝරින් භාවිතා කරන්න පුළුවන්. මම කියන්නේ අර අන්තර් සම්බන්ධ විභාග ප්‍රශ්න වලට අහනකොට, රචනා ප්‍රශ්නකදී අහනකොට නැත්නම් සැකිල්ලක් දීලා අහනකොට මේක අමුද්‍රව්‍ය සහ ඵල අනුසාරයෙන් කල්පනා කරන්න පුරුදු වුණාම ඔයාලට ලේසි මේකේ ප්‍රශ්නයක් ලේසියෙම උත්තර ලබා ගන්න. හරි. බොහොම ස්තුතියි.